අයිබෝන් යාළුවනි ඔයාලට කොහොමද? මම අද ඔයාලට පෙන්වන්නේ මීමැස්සෙක් ඔයාලට විද්දාම ඒ විද්දාට පස්සේ ඉතුරු වෙලා තියෙන මීමැස්සගේ ඉත එර්ජි ඉවත් කරන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය මීමැස්ස ඉදගත්තට පස්සේ නොදැනුවත් කමට ඇඟිලි දෙක තද කරලා විතේ අයින් කරන්න ගිහිල්ලා ඒ විතේ තියෙන විස සම්පූර්ණයෙන්ම ශරීරයට එකතු කර ගන්නවා නොදැනුවත්කම නිසා. ඉතින් විත විදීම සම්බන්ධව ගොඩක් විස්තර තිබුණට මම මෙහිදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මීමැස්සෙක් ඉද්දට පස්සේ මීමැස්සගේ විතේ තියෙන විස ශරීරගත වෙන්න කලින් ඒක නිවැරදිව ඉවත් කරන්නේ කොහොමද කියලා. ඇඟිලි දෙකෙන් තද කරලා ඒක ඉවත් කරන්න හැදුවොත් එහෙම සම්පූර්ණ විසම ශරීරයට එකතු වෙනවා. මීමැස්සෙක් විද්ද කියන්නේ මීමැස්සගේ විත ඇඟේ ඇනුනට පස්සේ ඒ විතත් එක්ක මීමැස්සගේ විස ග්‍රන්ථියයි පොඩි මැල්ලක් විස මල්ලයි මීමැස්සගේ බඩවැලි ඔක්කොම එකට තමයි ඇදිලා යන්නේ. ඒ කියන්නේ මීමැස්සෙක් විද්ද කියන්නේ ඒ මීමැස්ස මැරෙන එක තමයි වෙන්නේ. එයාලා ඉතින් අන්තිමට තමයි ওই වැඩේ කරන්නේ. මරාගෙන මැරෙන ප්‍රහාරයක් තමයි දියත් කරන්නේ. ඉතින් ඒ විස ග්‍රන්ථිය එක්ක තියෙන විත ශරීරයට ඇනුනට පස්සේ ඒ විස ග්‍රන්ථියේ තියෙන පොඩි පේශි ටිකක් ඒ පේශි වලින් කරන්නේ ඒ විස ග්‍රන්ථිය ඇතුලේ ඒ මල්ලේ තියෙන විස පම්ප් කරන එක. ඔයාලට පෙනේ මේ වීඩියෝ එකෙන් ඒක පොඩ්ඩක් විත හෙල්ල වෙනවා වගේ. ඒ කියන්නේ ඒ ඇතුලේ ඒක වැඩ කරනවා තාම. මීමැස්සගේ ශරීරයෙන් ඒ විත සම්බන්ධතාවය නැති වුණා. ඒක වැදුනට පස්සේ ඒක දිගටම ඒක ක්‍රියා කරනවා. ඉතින් මේ විස ශරීරයට එකතු වෙන්න කලින් ඔයාලා මොහත් පිහිතලයක් හරි නැත්නම් මොහත් තලයක් අරගෙන මේ පේන විදිහට විත වැදිලා තියෙන පැත්තෙන් සමට තද කරගෙනම කට්ට පිටපැත්තට හිමීට තද කරගෙන තල්ලු කරගෙන යන්න ඕනේ. එතකොට විස ඇතුළට එන්නේ නැහැ. කට්ට නිකම්ම ගැලවිලා යනවා. ඔක ඇඟිලි දෙකෙන් තද කරලා ගැවුවා නම් අනිවාර්යයෙන්ම මල්ලේ තියෙන විස ටික ඔක්කොම කට්ට දිගේ ඉන්ජෙක්ට් වෙනවා හැමත. ඔන්න ඔය විදිහට තමයි විත අයින් කරන්නේ මීමැස්සන්ගේ. මේ මාංශ පේශීන් වැඩ කරනවා. තවමත් ඒක විත ගැලවලා ඉවත් කරත් පොඩි වෙලාවක් මේ මාංශ පේශීන් තවමත් වැඩ කරනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේක ඉවර වෙනකම් නරඹුවට. මේ වගේ තවත් වීඩියෝ ඔයාලට ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්.